Hi everyone, welcome back to my YouTube channel. Cheese chicken pastry craving එකක් ආවා. ගන්න හැමතැනකම වගේ බැලුවා තිබ්බේ නැහැ. ඉතින් මට හිතුණා මේ රෙසිපි එක ගෙදර හදලා බලන්න. pan එකක් ලිපේ රත් වෙන්න තියලා ඒක රත් වුණාට පස්සේ cooking oil ටිකක් එකතු කරගන්න. pastry හදන්න ගත්ත වෙලාව නම් හොඳයි වගේ හයියෙන් වහින්න එන්නේ. ඔයිල් ටික රත් වුණාට පස්සේ පොඩියට කපාගත්තු චිකන් ටික එකතු කරගන්න. මම මේකට එකතු කරගෙන තියෙනවා ගම්මිරිස් කුඩු, ලුණු කුඩු, කහ කුඩු එකතු කරගෙන හොඳට කවලම් කරගෙන තියෙනවා. chicken ටික fry වුණාට පස්සේ එකතු කරගන්නවා ඉඟුරු සුදුරුණු paste එක කරපිංචා. දැන් එකතු කරගෙන තියෙන්නේ meat powder වලින් teaspoon එකක්. ඊළඟට ඕන වෙනවා පොඩියට කපාගත්තු බීලුණු තක්කාලි. chicken ටික fry වෙනකොට ආයිමත් ගම්මිරිස් ටිකක් එකතු කරගන්නවා. මට පොඩ්ඩක් ස්පයිසි ගතිය මදි වගේ. දැන් එකතු කරගෙන තියෙන්නේ බීලුණු තක්කාලි, කැලි මිරිස්, ලුණු කුඩු මේ ටිකත් එකතු කරගෙන හොඳට කලවම් කරගන්න. කෙචප් ටිකත් එකතු කරගත්තා. cream cheese tablespoon දෙකක් එකතු කරගත්තා. මේ තියෙන්නේ paste එකට හදාගත්ත filling එක. pastry sheet packet එක මම සුපර්මාකට් එකෙන් ගත්තේ. මේ තියෙන pastry sheet එක ඊළඟට වඩා කැමති හැඩයකට මේක කපා ගන්න පුළුවන්. හදාගත්ත filling එක මේ විදිහට pastry sheet එක උඩින් තියලා දාර 3 වතුර ගන්න. ඊළඟට දෙකට නමාගෙන මේ විදිහට ගැරුප්පකින් තද කරන්න. මේ විදිහට pastry ටික හදාගෙන ඊළඟට egg wash කරගන්න. එතකොට තමයි pastry එක ලස්සන brown color එකක් එන්නේ. pastry ටික oven එකට දාන්න කලින් මම oven එක විනාඩි 10ක් preheat කරගත්තා. ඊට පස්සේ pastry ටික oven එකට දාලා විනාඩි 20යි celsius අංශක 150ට bake කරගත්තා. මේ තියෙන අපි දැන් හදපු cheese chicken pastry ටික. දිගටම Diary of Harsh එකේ දාලා ඉන්න තවත් දවසක තවත් වීඩියෝ එකකින් අපි ඉක්මනින්ම හම්බෙමු. සුබ දවසක්.